අපි අද යම් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න නුවර තියෙන හෙළබොජුන් එකට. නුවර හෙළබොජුන් දෙක තුනක්ම තියෙනවා. අපිගේ ගන්න ඔරුවේ තියෙන හෙළබොජුන් එක. දන්න විදිහට මේක තමයි මුලින්ම පටන් ගත්ත ලොකුම හෙළබොජුන් එක. පොල් රොටි, මසාලා තෝසේ, උළුඳු වඩේ, සමබලපි බොන අරගත්තේ මික්ස් ෆෘට් ජූස් එකක්. දැන් එහෙනම් අපි කාලා බලමු රස කොහොමද කියලා. මුලින්ම කන්නේ මේ පොල් රොටි. ඒ පොල් රොටි එක අපිට දුන්නේ අලකොල ඇඹුලයි ලුණු මිරිසුයි එක්ක. මේකට යාලා කැරට් ලීක්ස් වගේ දේවලුත් දාලා තිබ්බා. ඇත්තටම ඒක හරිම රසයි. අලකොල ඇඹුලයි ලුණු මිරිසුයි එක්ක රොටි කෑල්ලක් අද්දි මාරම රසක් දැනෙනවා. ඊළඟට මම මේ කන්නේ එයාලගේ උළුඳු වඩේ එක. එයාලගේ උළුඳු වඩේ එකේ තියෙන ස්පෙෂල්ම දේ තමයි ඒක මාරම ක්‍රිස්පි. උළුඳු වඩේ එක ගැන ඉතින් කියන්න කිසිම වරදක් නැහැ. ඒකත් මාරම රසයි. ඊළඟට මම මේ කන්නේ එයාලගේ මසාලා තෝසේ එක. මේක මසාලා තෝසේ කිව්වට ඇතුළට දාලා තිබ්බේ කව්පි, එතකොට අල ඒ වගේ දේවල්. මේ තෝසේ එකත් හොඳ රසට තිබ්බා. ඒකට දීපු සාම්බාර එකත් රසට තිබ්බා. මේ කෑම බීම ඔක්කොටම ගියේ රුපියල් 510යි. ඇත්තටම හෙළබොජුන් එක කියන්නේ බජට් එකට රසට කන්න පුළුවන් තැන. අන්තිමට මං කන්නේ මේ එයාලගේ සමබල පිට්ටු කියලා තිබ්බ එක. ඒකට එයාලා දුන්නේ කිරි හොදි ලුණු මිරිසුයි. මම ඇත්තටම හරිම ආසාවෙන් ගත්තේ මේක කන්න. ඒ වුණාට මට ඒකේ පොඩි ක්ලෝරීන් රහක් ආවා. අර වතුර වල එන්නේ ක්ලෝරීන් රහ අන්න ඒක මට ඒ පිට්ටු එකෙන් ආවා. ඒ හින්දා මට ඒක නම් කන්න හම්බුනේ නැහැ. ඒකේ ලුණු ගතිය චුට්ටක් විතර මදි. මට නම් ඒක සෙට් උනේ නැහැ. මම මේ බොන්නේ යාලගේ මික්ස් ෆෘට් ජූස් එක. මේක ගැන කියනවා නම් මේකේ වැඩිපුරම අපිට ආවේ පැපෝල් රහ. මික්ස් ෆෘට් කියලා ලොකු වෙන පළතුරු වල රහක් ආවේ නැහැ. හැබැයි ඉතින් රුපියල් 100කට ඒකයි තමයි හෙළබොජුන් එකේ අපේ එක්ස්පීරියන්ස් එක. බයි.